ඔයා මේ ටික හදාගෙන නැත්තම් ඔයාගේ ෆේස්බුක් එකත් හැක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එතකොට ඔයාලගේ ෆේස්බුක් එකත් හැක් වෙන එකෙන් ගොඩක් දුරට නවත්ත ගන්න පුළුවන්. හරි මම මේ විදිහට facebook.com එකට යනවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ඔයාලට දකුණු පැත්තෙන් බලන්න පුළුවන් ප්‍රොෆයිල් අයිකන් එකත් එක්ක ඇරෝ එකක් පෙන්වනවා. මේක ෆෝන් එකෙත් මේ විදිහටම ඔයාලට ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇප් එකේ කෙලවරේ හරි අට හරි දැන්නම් තියෙන්නේ. මේ විදිහට ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පල්ලෙහාට වෙන්න settings and privacy කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙන්න මෙතන settings එකට යන්න. settings එකට මේ විදිහට load වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන වම් පැත්තේ පෙන්නනවා settings and privacy කියන tab එක. ඉතින් ඒකෙන් මෙන්න මේ account send එකට යන්න. හරි account send එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන වම් පැත්තේම පෙන්නනවා password and security කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ටිකම ඔයාලට චෙක් කරගත්තොත් එතකොට හැක් වෙන එකෙන් ගොඩක් දුරට බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ Facebook එක හැක් කරන්න බැරි වෙන තමයි මේගොල්ලෝ මේ two factor authentication එකම දීලා තියෙන්නේ. ඉතින් two factor authentication එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් email එක හරි phone number එක හරි දාලා ඉවරලා ඔයාලට two factor authentication on කරන්න පුළුවන්. මම හිතන්නේ Google authenticator තියෙනවා ඇති, මට ෂුවර් නැහැ. ඉතින් මට දැන් මෙතන පෙන්වන්න බෑ. එතකොට මගේ ඊමේල් ඔක්කොම පේන නිසා ඉතින් ඒක චෙක් කරගන්න. ඒ වගේම පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඔයාලා දැනට Google පාස්වර්ඩ් වල සේව් කරලා එහෙම තියෙනවා නම් ඒක කෝකටත් චේන්ජ් කරගන්න. ඒ කියන්නේ Google වල පාස්වර්ඩ් සේව් කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මට එහෙම දෙයක් වෙලා තියෙනවා. Google එකේ පාස්වර්ඩ් සේව් වෙලා තිබ්බ ඔක්කොම ටික data breach එකට අහු වෙලා තියෙනවා. ඒ වගේම මෙතන සේව්ඩ් ලොගින් වලින් ඔයාලට සේව්ඩ් ලොගින් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන where you are logged in කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එක දැනට ලොග් වෙලා තියෙන ඩිවයිස් ටික. ඒ කියන්නේ එතනින් ඔයාගේ නොවන ඩිවයිස් එකක් තියෙනවා නම් ඒක ලොග් අවුට් කරන්න. ඒ වගේම මෙන්න මේ විදිහට ඕන්නම් පාස් කී දාගන්න පුළුවන්. ඒක නැච්චර මම කියන්නේ නැහැ. ඉතින් ඒක ෆෝන් එකේ සිකියුරිටි එකක්. ඒ කියන්නේ ෆෝන් එක කාට හරි යම්මුණොත් මම හිතන්නේ ඒතර පාස් කී එක දෙන්න ඕනේ Facebook එකට යන්න. ඉතින් මේක ෆෝන් එකෙත් බලන්න පුළුවන් ඕගලන්ට. ඉතින් මේ ටික චෙක් කරගෙන ඔයාලා ඒ ටික ඔක්කොම දාගන්න. අනිවාර්යෙන් two factor authentication දාගන්න. මොකද ඒක තිබ්බොත් ගොඩක් දුරට මං හිතන විදිහට හැක් කරන්න බෑ. හැබැයි හැකර්ස්ලා කියන්නේ ඔයා මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරොත් සමහර විට ඒත් හැක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෙන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න එපා. ඒ කියන්නේ Facebook විදියටම එවන ලින්ක් තියෙනවා. ඒවෙන් අපේ පාස්වර්ඩ් ඔක්කොම අරගන්න පුළුවන්. ඉතින් ඒවා ක්ලික් කරන්න යන්න එපා. ඉතින් ඒ වගේම මේ ටික තමයි කියන්න තිබ්බේ. ඉතින් ඒ ටික හදාගන්න. එතකොට ගොඩක් දුරට හැක් වලින් ඔයාලට ඒ කියන්නේ ඔයාගේ Facebook එක හැක් වෙන එකෙන් නතර කරගන්න පුළුවන්. Facebook විතර නෙමෙයි ඕනම දෙයක මේ two factor authentication කියන එක ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඕනම account එකක ඉතින් ඒක දාගන්න. ඒ වගේම එතකොට ඔයාලට ඒකෙන් වෙන්නේ මොකද්ද කිව්වොත් කවුරු හරි log වෙන්න හැදුවොත් ඔයාලගේ email එකට එන code එක දෙන්න ඕනේ log වෙන්න. එහෙම නැත්නම් phone number එකට එන code එක දෙන්න ඕනේ. ඒ කියන්නේ password leak එකක් එහෙම වුණොත් එහෙම එයාලට log වෙන්න බෑ මේක මේ code එක දෙන්න නැතුව. ඒක තමයි two factor authentication එකේ තියෙන වටිනාකම. ඉතින් ඒක නිසා ඒක on කරලා තියාගන්න. ඉතින් ඊට වඩා දෙයක් අපිට Facebook එකෙන් හැක් වෙන එකෙන් නතර කරගන්න නැහැ මං හිතන්නේ. ඉතින් ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට වඩා දන්න දෙයක් තියෙනවා නම් ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකෙන් කියන්න තිබ්බේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අදට ගිහින් එන්න සුබ දවසක්.